Hello friends, welcome back to Innovation Channel එකේ මම අද නම් වීඩියෝ එක Apple use කරන කෙනෙකුට වැදගත් වෙනමක් විතරක්. ඉතින් Apple use කරන කෙනෙක්ට ගොඩක්ම එන ප්‍රශ්නයක් තමයි මේ ළඟදී රිලීස් කරා දා 26 2020 අප්ඩේට් එක. නැත්නම් phone test අප්ඩේට් එක ඔය ෆෝන් එකේ ගලපෙන්නද කියලා. ඉතින් මං ගාව දැන් තියෙනවා SE2 ෆෝන් එක. මේ SE2 ෆෝන් එක මම අප්ඩේට් කරලා තියෙන්නේ දා 26 අප්ඩේට් එක. ඉතින් මගේ personal decision එක මම ඔයාලට අද බෙදා ගන්න තමයි වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔකට ගව SE2 ෆෝන් එකක් තියෙනවා. මේ ෆෝන් එක අප්ඩේට් කරලා තියෙනවට පුළුවන් කමෙන්ට් එකක් දාන්න ගන්න ඔයාගේ විෂන් එක. ඉතින් මම තියාගන්න මම අද ගෙනා වීඩියෝ මගේ personal decision එක තමයි ඔකට අද බෙදා ගන්න. ඉතින් මං කියන අදහස මට වැරදි වෙන්න පුළුවන්. ඉතින් මොකක්ද කියන්නේ තේරුණා මං කියන දේ වැරදි කියලා නිමාන කමෙන්ට් එකක් දාන්න මොන මනත් ඒ කමෙන්ට් වල වැදගත් වෙනවා. ඉතින් guys යනකලින් මතක් කරනවා channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් මුලින්ම කියන්න ඕන මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ මේ අප්ඩේට් එක දීලා පැය දෙකක් තුන යූස් කරාට පස්සේ මම මේ කිසිම ස්ට්‍රක්චර් එකක්වත් කිසිම ප්ලෑන් එකක් නැතුව කරපු වීඩියෝ තමයි මේ වීඩියෝ එකදී මේකේ පුංචි ගැටලු තියෙන්න පුළුවන් නැත්නම් මං කියන දේවල් වැරදි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වැරද්දක් තියෙන ඒවානේ කමෙන්ට් එකක් දාන්න. මොකද මම Apple device ගැන වැඩිය දැනුවත් නෑ. මං දන්න දේ තමයි ඒක දුන්නේ. මොකද මට බොරුවක් මේකේ පබ්ලිෂ් කරන්න බැරි නිසා. ඉතින් guys මං හිතනවා වීඩියෝ එකෙන් යම් කිසි දෙයකට දැනගන්න නැති කියලා. ඉතින් වැරදි දෙයක් තියෙනවා ඉවරෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මගේ knowledge එක up කරගන්න මට ගොඩක්ම වටිනවා ගන්න කමෙන්ට් එක. හරි ඉතින් guys මං අද කතා කරන්නේ SE2 ෆෝන් එකට මේ iOS 2016 අප්ඩේට් එක මේලි නැත්තං ස්මූති රන් කන්න පුළුවන්ද කියලා. ඉතින් මම පාච්චි කරන්න SE2 ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එක අප්ඩේට් කරලා තියෙන්නේ 2.6 අප්ඩේට් එක. ඉතින් මේ 2.6 අප්ඩේට් එක SE2 ෆෝන් එකේ රන් කරන්න පුළුවන්ද? ඉතින් ඔයාලට මේක ඩිසයිඩ් කරන්න පුළුවන් මේ SE2 ෆෝන් එකේ මේ රන් කරන්න පුළුවන්ද වැරදි කියලා. ඉතින් මේ ගැන ෆියචර්ස් මම කතා කරන්නේ නැහැ. මොකද ෆියචර්ස් ඕන් තරම් කතා කර වීඩියෝ තියෙනවා YouTube එකේ. ඉතින් ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන් මේක තියෙන ෆියචර්ස් ගැන. ඉතින් මං මේක අප්ඩේට් එක දෙන්න හරියටම මට ගියා පැය එකහමාරක වගේ කාලයක් මේ අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් වෙන්න ගියා විනාඩි 20ක වගේ කාලයක්. ඉතින් විනාඩි 20ක වගේ කාලයක් ගියා මේ අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙන්න. ඉතින් guys මේක ඉන්ස්ටෝල් වෙලා විනාඩි 20ක් ගිහිල්ලා ඔන් කරන් පස්සේ ටිකක් වෙලා ගියා ෆෝන් එක රිස්ටාර්ට් කරලා ඔන්න ඔන් කරන් පස්සේ මේ ෆෝන් එක ඇත්තමිකුව මට වැඩක් කරගන්න බැරුණා. එකන ෆෝන් එකේ මේම හැරව්වම විනාඩි 10ක් විතර ගියා මේ අනිත් පැත්ත ඇරෙන්න. ඉතින් දැන් ඔකට දකින්න ඇති ගිය ස්ට්‍රක් එක ෆෝන් කෙනුනටම. ඉතින් SE2 ෆෝන් එකට Apple රෙකමන්ඩ් කරලා තියෙන අප්ඩේට් දෙන්නේ රෙකමන්ඩ් කරන නිසානේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ෆෝන් එකට 2026 අප්ඩේට් එක රන් කරන්න බෑ අමාරුයි. ඒ කියන්නේ රන් කරන්න ගොඩක් අමාරුයි කන්න ලොකුල් වැඩක් කරගන්න බෑ. ඉතින් මන්දන් අර අප්ඩේට් එක දීලා විනාඩි 5ක් වගේ යනකම් ෆෝන් එක පාවිච්චි කරා ස්ට්‍රක් එකේ. ඊට පස්සේ මං එහෙම එක දිගට විනාඩි 20ක් 30ක් වගේ පාවිච්චි කරා. ඊට පස්සේ ඩිංග අර අප්ඩේට් එක නිකන් අර ස්කෑන් කරා වගේ නිකන් චුට්ට ෆෝන් එක ස්ට්‍රක් එක අඩු වෙන්න ගත්තා. ඉතින් මගේ ෆෝන් එකේ තිබුණ 18 version එක 18 version එකේ පුංචි ස්ට්‍රක් ටිකක් ලා තිබුණා. මෙහෙම හරවද්දිහෙම පොඩි අවුල් ටිකක් තිබුණා. ඉතින් ඒවත් එක්ක බැලුවම පස්සේ දැන් 2026 අප්ඩේට් දුන්නාන් පස්සේ ඒ අර 18 version තිබිච්ච ලැග් එකත් එක්ක මේක දැන් ලොකුවටම ලැග් එකක් බලා ගන්න බෑ. මොකද කලින් තුන් මේ වගේ ස්ට්‍රක් එකක් තිබුණා. මම ඒකට පාවිච්චි කර රිකැප් තියෙනවා. වගේ ෆෝන් එකත් SE2 ෆෝන් එකක් හරි මාක් කරේ Apple ෆෝන් එක ස්ට්‍රක් වෙන වගේ නම් මෙන්න මෙතනින් ගිහලා accessibility ගිහලා මෙතන motion වලින් ඔයා off කරගන්න මෙන්න මේ ටික් එක on කරගන්න. ඉතින් on කරන් පස්සේ ඔයාලට animation බලා ගන්න බෑ. but මේකේ lag වෙන එක පොඩ්ඩක් අපිට අඩු කරගන්න පුළුවන්. lag වෙන්නේ නැහැ කියන්නේ මොකද lag වෙනවා. ඒත් මේක අඩු කරගන්න අපිට බලන්න මේක setting bar එක open කරද්දී setting එක animation එක off වෙලා තියෙන්නේ. අර වගේ animation එකක් නැහැ. අපේ animation එකක් තියෙදි ෆෝන් එක පාවිච්චි කරන්න ආසාවක් ඇති වෙනවා. ඉතින් ඔයා animation කියන එක මෙතන නම් අනිවාර්යයෙන් animation on කරගන්න. කියන්නේ මේ බටන් එක off කරගන්න. දැන් animation බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ලස්සනට ෆෝන් එකේ window open වෙන off වෙනවා. ඉතින් අපිට මේක පියුචර් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ
තීරණේ ඉතින් මමනං රැකමන් කරන්නේ iOS 26 මේ SC2 ෆෝන්නට වගටය දාන්න කලින් දෙපාරන්න මේ තුන් පාරක් හිතන්න මමත් මේක දෙන්න හිතන්ගේ මොකද දෙන්න හිතන්ට මේ කටෙන්න්න එකට හිදව තමයි ගොර මටත් අවුලක් නෑ මේ තිබිච්ච වර්ෂන් එක හොඳයි දෙලා විසය වර්ෂණ එක දෙන්න තරම් මොනවත් උන්න දැම් මගේ මේ කටෙන් කියට වැඩවලට සහ මගේ අනිත් වැඩවලට මිටසික් අප්ඩේට් එක නිසා ශ්ලෝවීමේ සම්බර්ධය ගොඩක් වැඩි වුණා දැම්මන් කලින් මිච්ච ලැග්ගත් තිබුණ නැහැ ඉන් අවුලන්නේ වැඩටික ශේපය කරන දුවන් සාමාන්‍ය SC2 ෆෝන් එකට තමයි අප්ඩේට් එක දෙන්න අඩුම ෆෝන් එක මං හිතන දියට එක්සෙස්සර අප්ඩේට් ගෙනව ඇතිකල් මං හිතනවා බැබිය ගැන දැන්වත් නෑ ඉතින් මගේ තීරණය තමයි ටෙන් ක්‍රියට කෙනෙක් නම් නැත්සන් ඔය ෆෝන් එකින් ලොකුල් වැඩක් කරන බලාපොත්තු කෙනෙක් ඉන්න කෙනෙක් නම් අප්ඩේට් කරන්න එපා මොකද සෝෂල් මිඩිය පාචකන කෙනට මේ අප්ඩේට් දුන්න කළ කිසිම අවුලක් නෑම්ගොද කොහමත් ෆස්බුක් YouTube ඒ වගේ දේවා පාචකන කෙනට අප්ඩේට්ක තිබිය ලැක්මට අවුලක් එන්න එකම ඇප්ලිකේෂන්නක් ඔය පයකට වගේ වැඩියෙන් ඕපන් කරන්න කෙනෙක් නම් ඔය ෆෝන ලැගින්න පුළන් සහ ෆෝන් එක හීටන්න පුළුවන් ඉතින් තාම මගේ ෆෝන් එක හීට් පොස්සකනම් ඔය මට දැනෙන් තරම් රත්යන ගච්චන මොද මගේ අනිත් වචන් තියදී මගේ ෆෝන් එක රත්වෙන්න සහ බැට්ට බහින එක සාමාන්‍යයෙන් වැඩියෙන් තිබුණ ඉතින් මගේ බැට්‍රී පෙන්න්න ඉතින් මංගට මේ පෙන්න්න බැට්ටි හෙල්ත් එක බැට්ට සිය ම මේ සිය ගුණේ ෆෝන් එක බැට් හෙල්ත අපට කන්න පුළුවන් මේ බැට්ටුව රීෆස් කරු බැට් එකක් දිග සීජක් විසි ලෝංච් කර ෆෝන් එකට තියෙන්න්න බෑ ඉතින් බැට්ටිහල්ටක සිට හැත්ත පයින් අඩු ෆෝන් ෑනම් මේ කොහමත් ගන්න එන්න බ මොකද මේ ෆෝන් එකට අප්ඩේට් එක දෙන්න අපි රෙගමන් කර තියෙනවා එකන්නේ ෆෝන් එකට කම්පටවල් නොන කැන් දැන් අපි ෆෝන් එක බැත්ති හැත්ත පාට අඩුවෙන් තිබිච්ච ෆෝන් එකන ඇම කියන්නේ ඔය ෆෝන් එක බැටි හත ගොඩක් අඩුවෙන්න්න පුළුවන්ස ෆෝර්න පරච්ච කරන අරුවන්න පුළුව මන බැට්ඩේට්ක දුන්න මගේ බැට්ටි හතක සිර සීයක් තියෙන් නිසා සිර සීයක්කට මේකත් ඩිපෙස් කර බැට්ටිය ඉති මගේ දිශන් එක ඔය 26 අප්ඩේට් එක දෙනවනම් ඔය කටෙන් කියට කෙනෙක් නැත්නම් බිස්නස් සැක් කරන කෙනෙක් නම් මේ අප්ඩේට දෙන්න හිතන්න එපා මම මේ පර්සල්ලින් මගේ තීරණය මේක තින් වාට පුළුවන් තව දපු කට්ටියන්ගෙන් අයිඩියක් කරගෙන මේක ෆියචස් නම් හොඳයි පියචස් එක්වට පියචස් ඇනිමේෂන් එක අප්ඩේට්න කැමති කරනම් එක දෙන්න ඉතින්ගේ පියචස් හොද පිවිචස් ටිකක් තියෙනවා ඉතින් ඒ කරන්න ස්ලෙවල් ඉතින් අපිට පිවිචස් නෙවේ ඔයා මේක ෆෝකස් පාවත්වන කෙනෙක් නම් අනිවාරෙන් මේ අප්ඩේට් වෙන්න කලින් දෙපාරක් හිතන්න ඉතින් මේක මගේ පර්සන්ඩිෂන් එක ඔගට්ටයන්ගේ තීරණේ ඔගට්ටයන් සතුව මුකද ඔයා මේ ෆෝර්නේ පාච්ච කරන්නේ බිස්නස් එකක් නැත්තම් මේ ෆෝන් එක නෝවල් පර්සන් යස් කන ෆෝන් එක වෙන්න පුළුවන් ඉතින් තීරණ ඔකටයන් ගතේරින් මගේ ඩිෂන් තමයි මේකට අප්ඩේට් දෙන්න කලින් දෙපාරක් හිතන්න මොකද ඔයා කරන්න වැඩක්තක එක දීරණයෙනවා හරිතිංග සමංගතන වීඩියෝකට පොඩින දැනුමක් නැති කියලා ඉතින් මක්ක ෆශ්නයක්ත්න වලින් කමෙන්ටක් දාන්න පුලහු දෙක විපලකර දාන්න ති මගේ සැනල්ලට ගවක් ඉදිරකටේ විඩ ඉන්ද්‍රස්ටින් කෙන නිවාරෙන් චාල සක්ක කන මුද කරන එපා ඉංග්‍රීස්ම මදරක හිගෙන් නංජය වේ